මේ වන විට නැවත රට තුළ සහ කලාපය තුළ කොවිඩ් වසංගතය ගැන යම් කතිකාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රධාන වශයෙන් ඉන්දියාව තුළ නැවත යම් ආකාරයක කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වේගයෙන් නිරීක්ෂණය වීම, කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් නිරීක්ෂණය කිරීම. ඊට අමතරව ආසියානු කලාපය තුලත් රටවල් ගණනාවක මේ කොවිඩ් වසංගතය, කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යාමක් නිරීක්ෂණය වෙමින් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ඒ අවශ්‍ය මාර්ගෝපදේශ නියුත් කරමින් ඉන්නේ. අතරදී අපි දැක්කා පසුගිය සතියේදී මාධ්‍ය හරහා වාර්තා වුණා රට තුලත් යම් යම් ස්ථානවල කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීමක් සිදු වෙලා තියෙනවා කියන කාරණේ. විශේෂයෙන් එහිදී සමස්ත ලෝකයේම අවධානයට යොමු කරලා තියෙන්නේ නව කොවිඩ් ප්‍රභේදයක් සම්බන්ධයෙන්. එතකොට මේ නව කොවිඩ් ප්‍රභේදයේ හැසිරීම කොහොමද? මේ ප්‍රභේදය නැවත තව උපප්‍රභේද වර්ධනය වීම දක්වා යයිද? ඒ උපප්‍රභේද වලින් ඇති වෙන්න පුළුවන් බලපෑම මොකද්ද? සංකූලතා සහිත වේද? දැන් එන්නත් කරණේ අපි සිද්ධ කරලා තියෙනවා සාර්ථකව රට තුල. ඒ නිසා අපි හැම වෙලෙම දකින දෙයක් තමයි සමාජය තුල ප්‍රතිශක්තිකරණයේ ප්‍රශස්ත මට්ටමක තිබීම නිසා කොවිඩ් රෝගයේ වසංගතයක් ලෙස පැතිර යාමේ අවදානමක් අපි දකින්නේ නැහැ. එහෙම අවදානම ඉතාම අඩුයි රට ඇතුලේ. නමුත් මේ විදිහට අලුත් උපප්‍රභේද එනකොට මේ එන්නතට කොයි විදිහටද සංවේදී වෙන්නේ? නැත්නම් එන්නතෙන් ආරක්ෂාව ලැබෙනවද? එන්නතට ප්‍රතිරෝධීද? මේ කාරණා සම්බන්ධයෙන් අපි හිතන්නේ අවධානය යොමු යුතුයි. එතනදී ප්‍රධාන වශයෙන් ජනතාවට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ මොහොතේදී මේ ගැටලුව සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නැහැ. තවමත් මේ අපි 2020-21 වර්ෂවල දැක්කා වගේ මේ රට ඇතුලේ වේගයෙන් කොවිඩ් ව්‍යාප්ත වීමක් හෝ වේගයෙන් මරණ වාර්තා වීමක් හෝ එහෙම තත්ත්වයක් අපි රට ඇතුලේ තවම දකින්නේ නැහැ. නමුත් Tamanගේ ආරක්ෂාව, Tamanගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ අතර වාරයේදී රට තුල ඩෙන්ගු රෝගය සහ චිකුන්ගුන්යා රෝගයේ වර්ධනය වීමක් අපි දකිනවා. දැන් ඩෙන්ගු රෝගය සාමාන්‍යයෙන් වර්ෂාවත් එක්ක අපි දකින වැඩිවීමක් තියෙනවා. එතකොට මෙවරත් මේ වර්ෂා සමයත් එක්ක නැවත ඩෙන්ගු රෝගය වැඩි වෙමින් තියෙන. දැන් වර්ෂා සමයක් කාලයක් අවසන් නැහැ. ඒ නිසා ඉදිරියේදී ඩෙන්ගු රෝගය තවත් රෝගීන් ව්‍යාප්ත වීමේ, රෝගීන් වර්ධනය වීමේ වැඩිවීමක්, රෝගීන් වාර්තා වීම වැඩිවීමක් සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 17කට පමණ පස්සේ චිකුන්ගුන්යා රෝගීන්ගේ වාර්තා වීම ඉතා වේගයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ප්‍රධාන කාරණය මේ රෝග දෙකම බෝ වෙන්නේ මදුරුවා දෂ්ටනය කිරීමෙන්. ඒ නිසා එතනත් අපි දිගටම කියන දේ මේ රෝගය නිවාරණය කරන්න පුළුවන්, රෝගයෙන් වැළකෙන්න පුළුවන් රෝගයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ඩෙන්ගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය බැලුවම විශේෂයෙන් වැඩි ජනගහනයක් රැඳෙන, ජනඝනත්වය වැඩි තදබදයක් තියෙන කොළඹ ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල තමයි ව්‍යාප්තිය අපි දකින්නේ. ඒ නිසා ප්‍රධානම කාරණය තමයි අපි දිගටම කියන එක. දැන් ඩෙන්ගු රෝගය ගත්තොත් ඩෙන්ගු රෝගයේ සංකූලතාවත් එක්ක මාරාන්තික වීමේ අවදානම් වැඩි. චිකුන්ගුන්යා රෝගය ගත්තොත් චිකුන්ගුන්යා රෝගයේ සංකූලතා අපිට වාර්තා වෙන්නේ අඩුවෙන්. නමුත් සංකූලතා ඇති වෙලා මරණ ඇතිවීමේ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් එතෙන්දිත් ප්‍රතිශක්තිකරණයේ අඩු පිරිස් කුඩා දරුවන්ට ගැටලු ඇති වෙනවා. චිකුන්ගුන්යා රෝගයේ ප්‍රධානම පැමිණිල්ල නැත්තම් ගැටලුව බාටපත් වෙන්නේ රෝගය වැළඳුනාට පස්සේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින සංදි වේදනාව. නැත්තම් මේ අතපය රිදීම සහ ඒ හරහා ඇති වෙන බලපෑම් සහ චිකුන්ගුන්යා රෝගය අපි වැඩිපුර දකින කාරණයක් තමයි සෞඛ්‍ය පද්ධතිය. මේ තරුණ පරපුරට තමයි. කියන්නේ මේ රටේ ශ්‍රම බලකාය. මේ රටේ වැඩ කරන කණ්ඩායම් වලට තමයි වැළඳෙන්නේ. ඒ නිසා පොදුවේ ගත්තම මේක රටේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. චිකුන්ගුන්යා සහ ඩෙන්ගු රෝගය කියන රෝග දෙකම අපි කිව්වා වගේ මදුරුවන් හරහා බෝ වෙන්නේ. ඒ නිසා මදුරුවන් බෝ වීම වැළැක්වීම සහ පාලනය කිරීම තුළ තමයි මේ රෝගය පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ. අනිත් පැත්තෙන් අපිට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි එකක් උණ රෝගය තියෙනවා නම් පළවෙනි දවස් දෙක ඇතුළත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. විශේෂයෙන් ඩෙන්ගු රෝගයද නැද්ද කියන කාරණේ තහවුරු කර ගැනීම අතිශයින් වැදගත්. මොකද ඩෙන්ගු රෝගය මාරාන්තික වෙන්න පුළුවන්. ඒ වගේම චිකුන්ගුන්යා රෝගයත් තහවුරු කර ගැනීම වැදගත්. ඒ නිසා Tamanට හිතුමතේ ෆාමසියට ගිහිල්ලා නැත්තම් බෙහෙත් ගන්න ළඟපාත තියෙන බෙහෙත් දෙන තැනකට ගිහිල්ලා පෞද්ගලික අංශයේ ෆාමසියකට ගිහිල්ලා හිතුමතේ බෙහෙත් අරන් එන්න එපා. අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද වෛද්‍ය උපදෙස් මත විතරක් මේ ප්‍රතිකාර ගන්න. මොකද ඒ හරහා අනවශ්‍ය සංකූලතා ඇතිවීම අපිට වළක්වා ගන්න පුළුවන්.